ආයිබෝවන් යාළුවනේ chingu.lk channel එකත් එක්ක ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අදත් වීඩියෝ එකක් ගෙනාවේ E8 වීසා එක සම්බන්ධව. ඇත්තටම මේක නිවුස් එකක් වගේ දෙයක්. SLBFE සයිට් එක වගේම හදපු සයිට් එකක දාලා තියෙන දෙයක්. ඇත්තටම මේක දන්නේ නැහැ ෆේක් එකක්ද රියල් එකක්ද කියලා මම දන්නේ නැහැ. ඔයාලා ඒ සම්බන්ධව විස්තර ටිකක් හොයලා බලන්න. ඒ විදියට ඒ සයිට් එක විදියටම තමයි හදලා තියෙන්නේ. හැබැයි අන්තිමේටම පුද්ගලික සමාගම කියලා ඒකේ තියෙනවා. ඒ සයිට් එකට ගියාට පස්සේ ඒක හින්දා ඔයාලා පොඩ්ඩක් බලන්න ඒ සයිට් එකට ගිහිල්ලා විස්තර ටිකක් බලලා අනවශ්‍ය විදියට මුදල් ගෙවලා ඒ විදියට ඒකට ඇප්ලයි කරන්නවත් එහෙම යන්න එපා. මේ E8 වීසා සම්බන්ධවත් නෙමෙයි ඒකේ තියෙන්නේ. ඇත්තටම කට්ටිය සම්බන්ධ වීඩියෝ එකක් දාලා තිනවා මේ E8 වීසා එක සම්බන්ධව ඇප්ලයි කරන්න කියලා. ඇත්තටම E8 වීසා එක සම්බන්ධ ඇප්ලයි කරන එකක් නෙමෙයි එතන තියෙන්නේ. එතන ජොබ් එකක් හොයන්න අපිට ඒකේ ෆෝම් එකක් පුරවලා ඒක ෆිල් කරලා තිබ්බට පස්සේ ජොබ් එකකට අපිට අවශ්‍ය ඒ කියන්නේ සුසුකම් සපුරලා තිබ්බොත් ඒගොල්ලෝ අපිට ඒජන්සි එකෙන් කතා කරලා මේ අදාළ ජොබ් වලට යොමු කරන දෙයක් තමයි එතන වෙන්නේ. හරි අපි ඇත්තට බලමු මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි විස්තර ටිකක් හොයලා බලමු. මම ඔයාලට පැහැදිලිව මේ සම්බන්ධව කියලා දෙන්නම් මේ මොකක්ද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට ගිහිල්ලාම අපි ඒ ගැන බලමු. හරි යාළුවනේ මේක තමයි සයිට් එක. ශ්‍රී ලංකා විදේශ සේවා රැකියා ඒජන්සි කියලා මෙතන තියෙනවා. මේකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට මේක මොකක්ද කියලා. මේක ඇත්තටම ඒජන්සි එකක්. මේගොල්ලෝ අනිවාර්යයෙන්ම විදේශ සේවා එකේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕන. ඒකින් තමයි මේ බැජ් එකත් එක්ක ඒගොල්ලෝ ඒ බව මේ පෙන්නලා තියෙනවා. ඔයාලා කෝකටත් විදේශ සේවා එකෙන් ඒ සයිට් එකට ගිහිල්ලා චෙක් කරලා බලන්න මේගොල්ලෝ විදේශ සේවා එකේ රෙජිස්ටර්ඩ් ඒජන්සියක්ද කියලා බලන්න අනිවාර්යයෙන්ම. එහෙම වුණොත් තමයි අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් විදේශ සේවා එක ඔස්සේ අපිට පැමිණිලා නිකුත් කළ විදේශ සේවාවක ඔස්සේ අපිට මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒකට කියලා විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒක රෙජිස්ටර් වෙලා තිබ්බොත් SLBFE සයිට් එකත් එක්ක රෙජිස්ටර් වෙලා තියෙනවා නම් මේ ඒජන්සිය අපිට ඒ සම්බන්ධව පියවරක් ගන්න පුළුවන්. මේක ඇත්තටම ඒජන්සි එකක්. මේකේ ඔයාලට ඕන මෙතනින් ගිහිල්ලා බලන්නකො මෙතන වැකන්සි කියන තැන වැකන්සි කියන තැනට එබුවට පස්සේ මෙතන ජොබ් ලිස්ට් කියලා තියෙනවා. මේකේ දැනට තියෙන ළමයි ඇප්ලයි කරන්න ජොබ් මේවත් 3යි තියෙන්නේ. පේනවනේ ඒකේ 3යි තියෙන්නේ මාල්දිවයින් ඒවයි සිංගප්පූරයි මාල්දිව ඒවා දෙකක් තියෙනවා. ඒ දෙකත් එක්ක සිංගප්පූර් එකයි ඔක්කොම 3යි තියෙන ජොබ් තාම දැනට කැටගරි එකේ තියෙන 3යි. ඒතර කොරියාව සම්බන්ධව ඇත්තටම ඒගොල්ලන්ගේ සයිට් එකේ දැනට රැකියා දාලා නැහැ. මේ අර මම දැක්ක කට්ටිය දාලා තියෙන E8 සම්බන්ධ කියලා මේ ඇප්ලයි කරන්න කියලා ෆෝම් එකක් දාලා තියෙනවා. ඒක ඇත්තටම යාළුවනේ මේ ඒක මේ E8 වීසා සම්බන්ධව ෆෝම් එකක් නෙමෙයි. මේගොල්ලන්ගේ ඒජන්සි එක හරහා අපිට ජොබ් එකක් හොයාගන්නව නම් ඒගොල්ලෝ අපිට ඇප්ලයි ෆෝම් එකක් දීලා තියෙනවා පුරවන්න. ඒක පුරවුවට පස්සේ ඒගොල්ලෝ එහෙන් කෝල් එකක් දීලා ඔයාලගේ විස්තර තව තහවුරු කරගෙන ඒ අදාළ දේවල් තහවුරු කරගත්තට පස්සේ මේ ඔයාලට කැමති නම් ඒ දේවල් විස්තර හොයලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ ඔයාලට කෝල් කරයි ගොඩක් දුරට ඒකේ නම්බරේ දාලා එහෙම තමයි එක කරන්න තියෙන්නේ. ඔයාලට පෙන්නන්න දැන් මෙතන උඩ ඉඳලා බලද්දි මම මේ සයිඩ් එකේ විස්තරයක් පෙන්නන්න. දැන් මේ මෙහෙම තියෙනකොට සමහර කට්ටිය හිතනවා මේ විදේශ සේවා එකේ මේ වෙබ් අඩවිත් දන්නේ නැහැ කියලා. මොකද මේකත් slfe.lk කියලා තියෙන්නේ. ඒ සමහර කට්ටිය පටල ගන්නවා. මෙන්න යාළුවෝ දැන් මේක තමයි අර මේ ඒජන්සි සයිට් එක. එතකොට මේක තමයි රියල් SLBFE එකේ සයිට් එක. හරිද? මේක තමයි SLBI විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සයිට් එක. මේක තමයි මේ ඒජන්සි එක. එතකොට ඔයාලට ප්‍රධානම දේ තමයි මෙහෙම ඒජන්සි එකක් තියෙනකොට මේ අපි බොරුයි කියලා කියන්නත් බෑ. ඇත්ත කියලා කියන්නත් බෑ. ඔයාලට දැන් ඒක ගැන ගැටලුවක් තියෙනවනේ. එතකොට SLBFE සයිට් එකට ගිහිල්ලා හරි ඒගොල්ලෝ කන්ටැක්ට් කරගෙන හරි මේ ඒජන්සි වල නම් කියලා ඔයාලා අහන්න ඒගොල්ලන්ගේ රෙජිස්ටර්ඩ් මේ ආයතනයක්ද කියලා. හරිද? එහෙම රෙජිස්ටර්ඩ් ආයතනයක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ හරහා ඔයාලට ජොබ් එකකට යන්න ඕන නම් ඒ සඳහා ඇප්ලයි කරලා එහෙම යන්න.
ඒක තමයි මට කියන්න ඕනේ යාළුවනේ. දැන් එතකොට මෙතන ඔයාලට මේ සයිට් එක ඔස්සේ ඔයාලට ෆෝම් එක පුරවන්න අවශ්‍ය නම් මෙහෙම දිගටම යටට යන්න. යටට යද්දි අවසානටම යටට ගියාට පස්සේ වෙන මෙතන තියෙනවා are you looking for a job කියලා. ඒ කියන්නේ මෙතනම ඉංග්‍රීසි වලින් කියන්නේ ඔයා ජොබ් එකක් හොයමින් ඉන්නේ කියලා. හොයනවාද කියලා තමයි අහන්නේ. එතකොට ඔයාලට මෙතන apply now කියන එක දෙන්න පුළුවන්. ඒක දුන්නට පස්සේ ඔයාලට මෙතන සිංහල තෝරලා මේ ඉස්සරහට එන මේ ටික කියලා බලලා මේ ඉස්සරහට එන දේවල් ඊළඟ පියවරට යන්න කියන එක ඔබ ඔයාලගේ විස්තර ෆිල් කරලා ඔයාලා කැමති නම් මම දන්නේ නැහැ, මම ඇත්තටම දන්නේ නැහැ මම මේ සම්බන්ධව මේ සයිට් එක පිළිබඳව මම මේක කිසිම ජොබ් එකකට ඇප්ලයි කරලවත් නැහැ ඇත්තටම. කිඳුවා මේ පුරවන්න යන්නේ නැහැ. ඔයාලා මෙතනට ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් නම්බරේ ෆෝන් නම්බර් එක ගැහුවට පස්සේ ඔයාලා ෆෝන් නම්බරේට OTP එකක් එයි. ඒක ගහලා ඉස්සරහට ගිහිල්ලා පුරවන්න. මම දැක්ක තා channel වල මේක පුරවන හැටි නම් පෙන්නලා තියෙනවා. ඔයාලා ඒ ඔස්සේ ගිහිල්ලා ඔයාලා කැමති නම් ඒ දේ කරන්න. මේක කිසිසේත්ම E8 වීසා සම්බන්ධව ජොබ් එකකට ඇප්ලයි කරන එකක් නෙමෙයි. ඒක වර්ධවා වටහා ගන්න එපා. මේක ඔයාලා යම්කිසි කුමන හෝ ජොබ් එකකට මේ ඒජන්සි එක හරහා යනවනම් ඔයාලා මේ ෆෝම් එක පුරවලා තිබ්බම ඒගොල්ලෝ දුරකථනට ඔයාලට කෝල් කරලා හරි ඒ විස්තර අරගෙන ඔයාලව සම්බන්ධ කරගනි. ඒකෙන් තමයි මේ ෆෝම් එක පුරවන්න දෙන ඔයාලගේ විස්තර ඇතුළත් කරන්න දෙන්නේ. මේක කිසිසේත්ම නැවතත් කියනවා මේක කිසිසේත්ම E8 වීසා සම්බන්ධව කරන වැඩසටහනකත් මේක E8 සම්බන්ධව කිසිම විස්තරයක් මේ සම්බන්ධව නෑ. අඩුම තරමේ මේකේ කොරියන් සම්බන්ධ ජොබ් වැකන්සිත් තියෙනවා කියලාවත් නෑ. දැනට මම අර ඔයාලට පෙන්නුවා වගේ තාම තියෙන ඒගොල්ලන්ගේ මාලදීන් වලටයි සිංගප්පූර් වලට තමයි ඒගොල්ලන්ගේ ජොබ් වැකන්සි තියෙන්නේ. මෙතන වැකන්සි කියන තැනට ගියාට පස්සේ ඔයාලට ඒක හොඳින්ම බලා ගන්න පුළුවන්. මේකේ දැනට කිසිම කොරියන් ජොබ් වීසා වලට අදාළව කිසිම ජොබ් වැකන්සියක් මේගොල්ලෝ ගාව නැහැ කියලා ඔයාලට පේනවා ඇති. මේක විදේශ සේවාවේ අනිවාර්යෙන් අනුමත සයිට් එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. මෙතන මේ බැජ් එකක් තියෙනවා. ඒගොල්ලෝ එතකොට රෙජිස්ටර්ඩ් එකක් වෙන්න ඇති. ඒකින්ද ඔයාලා මේ සඳහා ඇප්ලයි කරන ඔයාලා මේගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන කැමති නම් මේ දුරකථන අංකත් එක්ක කතා කරලා බලලා විස්තර දැනගෙන විදේශ සේවාවේ ලියාපදිංචි ආයතනද කියලා දැනගෙන මේ තියෙන ජොබ් වලට ඇප්ලයි කරන්න. මට මේ වීඩියෝ එක ගේන්න ඕනුනේ මේක E8 වීසා සම්බන්ධව කියලා කට්ටිය දාලා මේ ගොසිප් එකක් හදනවා මේ E8 වීසා වලට මෙන්න ඇප්ලයි කරන්න ඇවිල්ලා කියලා. ඇත්තටම කිසිසේත්ම එහෙම දෙයක් නෑ යාළුවනේ. මේක වෙනමම ඒජන්සි එකකින් පවත්තන වැඩසටහනක් එක්ක තමයි මේක තියෙන්නේ. අර මං කිව්වා වගේ මේකේ ජොබ් එකක් හොයන කට්ටියන්ට අරක රෙජිස්ටර් වෙලා ඒ ෆෝම් එක පිරෙව්වට පස්සේ ඒගොල්ලෝ අදාළ දේවල් ඔයාලගේ දුරකථනයට කෝල් එකක් දීලා හරි ඔයාලගේ විස්තර අරගෙන ඒ විදිහට වැඩසටහන කරගෙන යයි. එහෙනම් යාළුවනේ මේක තමයි මට ගේන්න ඕනුනේ මේ වීඩියෝ එක මට මේ නිවුස් එක ලැබිච්ච ගමන්ම තමයි මම මේක අරගෙන ආවේ. ගොඩක් කට්ටිය බලන් ඉන්න හින්දා මේ E8 සම්බන්ධව ගොඩක් කට්ටිය කලබල වෙනවා. නැත්තම් ඔයාලා වීඩියෝ එකක් කරලා නැහැ මේ මම දැක්ක මගේ කමෙන්ට් එකෙත් එක්කෙනෙක් දාලා තිබ්බා. පෙරහැර ගිහින් ඉවරයි වගේ ඇත්තට කමෙන්ට් දාලා තිබ්බා. ඇත්තටම මම ගේන්නේ මෙන්න මේ සයිට් එකේ මේ විදේශ සේවා සයිට් එකේ එක්ක අනවුන්ස්මන්ට් වල මේ කොරියන් ගැන හොයන කට්ටියන්ට මේ මෙතන තමයි ඒ නිවුස් ටික ඔක්කොම තියෙන්නේ. මේක අවසානටම දීලා තියෙන මේ announcement එකත් කොරියන් එක්සෑම් එක ගැන ස්පෙෂල් එක්සෑම් එක ගැන තියපු එකක්. ඊට පස්සේ ඊට අමතර වෙනත් තොරතුරු වලට දැනගන්න ඕන නම් අර මම එදා කිව්වා වගේ නිවුස් එකේ ලේටස්ට් නිවුස් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන එයාලා අනිවාර්යයෙන්ම දාන මේ ගොඩක් කට්ටිය මේ E8 සම්බන්ධව දැන් කරලියට ආපු හින්දා ඒ දේවල් වලට වංචාවලට අහු වෙන හින්දාමයි මේ SLBF එකෙන් මේවා දැනුවත් කරන්නේ. ඒකින්ද ඔයාලා විදේශ රැකියාවක් සඳහා මොනම හේතුවකට හරි කොහේ හරි රටකට යන්න ඉන්නවනම් අනිවාර්යයෙන්ම විදේශ සේවාවක සම්බන්ධ කරගෙන වැඩේ කරගත්තොත් ඔයාලට ඉස්සරහට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නීති මාර්ගයෙන් වුණත් ඔයාලට කටයුතු කරගන්න පුළුවන්. ඔයාලට මොනවා හරි අපහසුතාවයකට ලක් වෙන්න උනොත්. එහෙනම් මේක තමයි ඔයාලට දැනුවත් කරන්න ඕනේ. හැමෝටම උත්සරණයි. ජය වේවා. ඔයාලා මට සහයෝගයක් දෙයි කියලා හිතනවා. සබ්ස්ක්‍රයිබ් පාරක් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දීලා මට සහයෝගයක් දෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.